30 වෙනිදා මේක විපෙන මේ භාගයක්. ගොම් ප්‍රශ්නයක් නෙමෙයි නේද? නෑ නෑ ගොම් ප්‍රශ්නයක් නෙමෙයි. අර නිකන් අලියා ෆ්‍රිජ් එක ඇතුළට දාලා මෙව්වා ඒ වගේ සීන් එකක් නෙමෙයි. නෑ එහෙම එකක් නෙමෙයි. අද දෙන්නවාට ආයුබෝවන් වාසනාවන්. අද දෙන්නේ ගෙලින්ම මුතුම එකක්. ප්‍රශ්නයක් දෙන්න. ප්‍රශ්නයට උත්තර කාලය දෙනවා විනෝත් එකක්. දෙයක් අතට උත්තර දෙන්න ඕනේ. ප්‍රශ්නේ මෙහෙමයි. එක විලක් තියෙනවා. හරිද? විලක්. ඔව් විලක්. විලක්. ඉතින් ලොකු විලක් තියෙනවා. හරිද? විලක් කියලා මේ විලේ මල් පිපෙනවා. ඕල් මල් කියලා. මේ ඕල් මල් අද එකක් පිපුණොත් එක දෙකක් හරි මං අහන්නේ පැහැදිලිනේ කියපු ටික අද එකක් පිපුණොත් හෙට දෙකක් පිපෙනවා. දෙකක් පිපෙනවා. ඒකට අනිද්දා හතරක් පිපෙනවද අනිද්දා තුනක් පිපෙනවද? මං ඒවා අපි දන්නේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නේ තිබුණා පස්සේ ඒකේ ඉතුරු ටික අපි දන්නේ නැහැ. මම මෙච්චර ප්‍රශ්න. අද එකක් පිපුණොත් හෙට දෙකක් පිපෙනවා. මං අහන්නේ මේ විදිහට මාසේ මේ පළවෙනි දෙකක් පිපෙනවා දෙවෙනි දෙකක් පිපෙනවනේ. ඒ විදිහට ගිහිල්ලා මාසේ 30 වෙනිදා වෙනවනේ. 30 වෙනිදා පිපෙන මල් ගානෙන් භාගයක් පිපෙන්නේ කවද්ද? ඉස්සෙල්ලා පිපෙන මල් වලින් භාගයක් පිපෙන්නේ කවද්ද? ඒක තමයි අර ප්‍රශ්නෙට උත්තරේ දෙන්න නැතුව එතන ඉදිරියට යන්න බෑ. ප්‍රශ්නේ නෑ දැන් මේක මේ වර්ග වෙනවද මල් නැත්නම් එක එක වැඩි වෙනවද කියන එක ඔයා එතන දත්තයක් විතර දෙන්න ඕන. ඒක තමයි දත්ත දීලා තියෙන්නේ මෙතන. ඒ දත්තේ. අද එකක් පිපෙනවා නම් හෙට දෙකක් පිපෙනවා. එතකොට දත්ත දීලා තියෙන්නේ. අනිද්දා තුනක්ද පිපෙන්නේ හතරක්ද පිපෙන්නේ? ආන් ඒක තමයි මං අහන්නේ. අනිද්දා පිපෙන ගානේ අපි දන්නේ නැහැ. අනිත් මාසේ 30 වෙනිදා පිපෙන ගාන. අනිද්දා කීයක් පිපුණත් අපිට කවන්න. 30 වෙනිදා මේක පිපෙන මේ භාගයක්. ගොම් ප්‍රශ්නයක් නෙමෙයි නේද? නෑ ගොම් ප්‍රශ්නයක් නෙමෙයි. අර නිකන් අලියා ෆ්‍රිජ් එක ඇතුළට දාලා මෙව්වා ඒ වගේ සීන් එකක් නෙමෙයි නේද? නෑ එහෙම එකක් නෙමෙයි. මේ තියෙන දීලා තියෙන දත්ත වලින් තමයි උත්තරට යන්න ඕනේ. අර විදියට සීලොම දත්ත දුන්නොත් එහෙම ඉතින් මාසේ ඔක්කොම ටික එකතු කරලා ඒක දෙකට බෙදලා මේ පිමුල කොයි දවස් හොයලා එහෙම කියන්න බැරිය. දෙන්නේ මෙච්චරයි. ඉතුරු දත්ත ටික ඔක්කොම අස්ථානගත වෙලා තියෙන්නේ. මෙච්චරයි තියෙන්නේ. මම මුදල් පොත හදන්න. ඒක සීන් නැහැ. මල් අද එකක් පිපුණොත් හෙට දෙකක් පිපෙනවා. වචනේ කලින් වෙනසක් තියනවද? අද එකක් පිපුණොත් හෙට දෙකක් පිපෙනවා. එහෙනම් අනිද්දා තුනක් පිපෙනවා. අපි හිතමු අනිද්දා හතරක් පිපෙනවා කියලා. අනිද්දා මූණ කිසිම ඉරියව්වක් වෙනස් කරන්නේ නැහැ. මෙහෙම කරගෙන ඉන්නේ. මම බැලුවේ එක වචනයක් දාලා ගමන් ඒවා වෙනස් වුණොත් කෙලින්ම ප්‍රශ්නෙට උත්තරේ එනවා. මෙතන උත්තරේ දෙන්න ඕන කරන දත්ත ටික තියෙනවා. මෙතන දත්ත අන්තර්ගත ප්‍රශ්නයක් අහන්න මාර දෙකක් දෙන්න එපා. කිසිම දෙයක් දෙන්න දුක පිළිපෙන මල් ගානේ බාහිර වෙන දවසේ මොකද්ද කියලා කෙලිම නෙමෙයි මම හෙවෙන්නේ. දත්තයක් දුන්නා. දැන් මේ දත්තේ ඒක අන්තර්ගතයි. දවස් මාසෙකින් අන්තර්ගතයි. මාසෙකින් භාගයක් පිපෙන දවස්. මාසෙකින් භාගයක් නෙමෙයි. හරිද? මාසෙකින් භාගයක් නෙමෙයි. මාසේ 30 වෙනිදා පිපෙනවනේ මල් ප්‍රමාණය. ඒකෙන් භාගයක් පිපෙන දවස කවද්ද කියලා අහන්නේ. පිපිලා දෙක පිපිලා තුන පිපිලා හතර පිපිලා එහෙම දවස් ගන්න ගිහිල්ලා 30 වෙනිදා පිපෙනවනේ මල් ප්‍රමාණය. අන්න ඒ පිපෙන මල් ප්‍රමාණයෙන් භාගයක් පිපෙන දවස තමයි අහන්නේ. ආලසන නෙමෙයි. ආලසන නෙමෙයි නම් හැමදාම මල් පිපෙනවද? හැමදාම මල් පිපෙනවා.
පිපියනවා. පිළේ ඉඩ තියෙනවද උත්තර මම පිටේ? ලොකු විලක් වේගනේ. ආයෙවා කියන්න බලන්න. උත්තරේ ඇවිල්ලා 29 වෙනිදා. ඉතින් ඒක තමයි මම අහුව දත්තේ. ඒක තමයි දත්ත දීලා තියෙන්නේ මෙතන. අද 1යි නම් හෙට 2යි. ඒ කියන්නේ අනිත් තුනක් වෙන්නත් පුළුවන්. මේකෙන් භාගෙ පිපිලා තියෙන කවද්ද? මේ පිපුණේකෙන් භාගෙ පිපිලා තියෙන කවද්ද? ඊයේ. ඒක 30 වෙනිදා පිපෙනකින් භාගෙ පිපෙන්නේ 29 වෙනිදා. ඒක තමයි දැන් මේ පැටර්න් එක හොයාගන්න. ඒකෙන් ඒක තමයි පැටර්න් එක. අඩුම තරමේ 3ක් ඕන. පැටර්න් එක දුන්නේ ඒක තමයි 3ක් දුන්නේ නැහැ පස්සේ අහන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙහෙම හිතන්න පුළුවන් දැන් කෙනෙකුට දැන් 15 වර ගන්න නම් ඔන්න ඔයා දීපු දත්ත වලින්ම මම දෙන උත්තරේ මම නිවැරදි කියලා උත්තරේ ඔප්පු කරනවා. අද එකක් පිපුණා. හෙට දෙකක් පිපුණා. ඔව්. හරිද? ඔව්. මම ති කියනවා අනිත් පිපෙන්නේ 3යි කියලා. අනිත් 4ක් නෙමෙයි. ඉතින් අනිත් පිපෙන කතාව මම කිව්වේ නෑනේ. මං අහන්නේ මේකෙන් භාගයක් පිපෙන දවස. දැන් මේකෙන් භාගයක් මෙතන දීලා තියෙන දත් දෙක හරිනේ. මේ දිනෙන් භාගයක් පිපුණේ කවද්ද? ඊයේ. එහෙනම් අද පිපෙනවා කියලා ඩබල් වෙනවා හෙට. ඔය ඩබල් කතාවක් කිව්වේ නෑනේ. ඉතින් ඩබල් වෙලා නෙමේ. 1 2 වෙනවා කියන ඩබල් වෙනවා නේද? අනිත් දවසේ මොකද? විතරම වදිනවා. ඒක මේක 1 2 3 4 කියලා ගියොත් එහෙනම් ඔයා කියන මේක එන්නේ නැහැ. 1 2 3 4 කියලා යන්නේ. ඉතින් කොයි ඉතුරු ටික දෙන්නේ නැහැනේ. මේකේ දැන් 1 තියෙනවා. මෙතන 2 තියෙනවා. මේකෙන් භාග පිපෙන්නේ කවද්ද? හැමදාම මලක් වෙඩිපුර පිපෙනවා කියලා වාගියුවේ. එහෙම කොහොමද? බොරුවක් කියන්නේ. ඒකද කිව්වේ අද එකක් පිපුණොත් හෙට දෙකක් පිපෙනවා. ඉතින් ඒක තමයි කිව්වේ. අද එක අනිත් හතරක් පිපෙන කතාව ඔය. නෑ. අනිත් හතර නෑ. දත්ත දීලා තියෙන්නේ දුන්න දත්ත වලින් ඔයා